හයි කොහොමද එන්නකෝ අපේ ස්ටෝර් එකට අලුතෙන්ම ඇඩ් වෙලා තියෙන අයිටම් ටික මොනවද කියලා බලමු. මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මම සෙනසුරාදා තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා කියලා කිව්වේත් ගොඩක් කාර්යබහුල වුණා. ඉතින් ඒකින්ද මට වීඩියෝ එකක් කරගන්න ටයිම් එකක් නැති වුණා. ඉතින් එහෙනම් අපි බලමු ස්ටෝර් එකට ඇවිත් තියෙන අයිටම් ටික මොනවද කියලා. ඉතින් මුලින්ම තියෙනවා මෙන්න මේ foldable hair dryer එක. ඉතින් ඒකත් ඇත්තටම හරිම cute item එකක්. ගෙදරකට අත්‍යවශ්‍ය දෙයක් කියලා මං හිතනවා. ඉතින් ගෑනු ළමයෙකුට වගේම පිරිමි ළමයෙකුට උනත් ඉතින් හොඳයි මේක. මේක රුපියල් 1000ක මුදලකට ඔයාලට පුළුවන් අපේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න. මේක 2 pin එකක්. ඒ වගේම මෙන්න මේ විදිහට මේකේ handle එක ඔයාලට පුළුවන් handle එක මේ විදිහට නමන්න දිගාරින්න. මෙන්න මෙතන තමයි අර රතු පාට එක තමයි ස්විච් එක. මෙන්න මේ විදිහට නමන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට දිගාරින්නත් පුළුවන්. ඉතින් විශේෂම දේ තමයි ඔයාලට කියන්න ඕනේ මේක අර අපි මේ සලෝන් එකකට ගිහිල්ලා අපේ ගොඩක් පවර්ෆුල් මේ hair dryer එකක් එක්ක සම කරන්න හදන්න එපා. එච්චරම ලොකු quality එකක් එන්නේ නැහැ. අපේ සලෝන් එකක තියෙන එක වගේ ඒත් අපිට ගෙදරට එදිනෙදා ජීවිතයට එදිනෙදා පුංචි පොඩ්ඩක් කොණ්ඩේ වේලා ගැනීමේ කටයුතු ඒ වගේ පොඩි දේවල් කරද්දී එළියකට යද්දී පොඩ්ඩක් අපිට කොණ්ඩේ සකසා ගන්න හදිසි අවස්ථාවකදී මේක ඇත්තටම රුපියල් 1000කට ගොඩක් වටින item එකක්. ඊට පස්සේ මෙන්න මේ hair strainer එකකුත් අපි ගෙනාවා. මේක මෙන්න මේ වගේ box එකක තමයි එන්නේ. මෙන්න මේ විදිහට තමයි මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ පොඩි instruction තියෙන පොඩි chit එකකුත් එනවා. මේක 2 pin එකක්. මෙන්න මේ විදිහට එච්චර ගොඩක් ලොකු නැහැ මේක. මිනි hair strainer එකත් මේකෙත් විශේෂම දෙයක් කියනවනේ මේකත් අපි දැන් අර සලෝන් එකකට ගිහිල්ලා කොණ්ඩේ මේ රීබොන්ඩින් කරනවා ඒ වගේ දේවල් දී යූස් කරන අර සලෝන් එකේ තියෙන ක්වොලිටි එකටම තියෙන hair මේ ස්ට්‍රේනර් එකක් නෙමෙයි. ඒ වුණාට මේක අපිට එදිනෙදා ජීවිතේට හරිම ප්‍රයෝජනවත්. අපි කොයි හරි හවසකට ෆන්ක්ෂන් එකකට යද්දී හදිසි දෙයකට යද්දී අපේ කොණ්ඩේ පොඩ්ඩක් සෙට් කරගන්න මේක ඇත්තටම ගොඩක් අපිට යූස්ෆුල්. රුපියල් 700ක මුදලකට ඔයාලට පුළුවන් මෙන්න මේ hair strainer එක අපේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න. මේකේ කලර්ස් දෙකයි තියෙන්නේ. මෙන්න මේ පර්පල් කලර් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ බ්ලූ කලර් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපි ස්ටෝර් එකට ඇඩ් කළා මෙන්න මේ hair oil spray bottle එක. මේකේ වොලියුම් එක තියෙනවා මිලිලීටර් 100ක්. ඇත්තටම මේකත් කිචන් එකට හරිම ප්‍රයෝජනවත් අයිටම් එකක්. අපි මොනවා හරි ගොඩක් ඔය එයාර් ෆ්‍රයර් එකේ එහෙමත් නැත්නම් non stick භාජනවල ගොඩක් කෑමු යද්දී අපි ගොඩක් තෙල් දාන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට මෙන්න මේ විදිහට අපිට පොඩක් තෙල් අවශ්‍ය ප්‍රමාණයට ස්ප්‍රේ කරගෙන අපිට ඒ කෑම උයා ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 450ක මුදලකට ඔයාලට පුළුවන් මෙන්න මේ මිලිලීටර් 100ක ඔයිල් ස්ප්‍රේ බොටල් එක අපේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න. මේක වීදුරු බොටල් එකක්. 077යි 108යි 35යි 13 තමයි අපේ WhatsApp එක. cash deposit, online transfer, ඒ වගේම cash on delivery මේ ඕනෑම ක්‍රමයකට ඔයාලට පුළුවන් අපේ ස්ටෝර් එකේ තියෙන ඕනෑම භාණ්ඩයක් ඔයාගේ නිවසටම ගෙන්වා ගන්න. මේක ෆ්‍රිජ් කවර් එකක්. මේක ෆ්‍රිජ් එකේ අර උඩට දාන්නේ. ගොඩක් ඔයාලා TikTok වීඩියෝස් වල එහෙම දැකලා ඇති. මේක ෆ්‍රිජ් කවර් එකක්. රුපියල් 450ක මුදලකට ඔයාලට පුළුවන් මෙන්න මේ අයිටම් එකත් අපේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න. මේක ප්ලේට් සෙට් එකක්. මේක ප්ලාස්ටික්. මේක ප්ලාස්ටික් ප්ලේට් තියෙන. ප්ලේට් 10ක් තියෙනවා මේ ප්ලේට් සෙට් එකේ. ඒ වගේම මේ ප්ලේට් ටික රඳවන්න මේ විදිහට පොඩි ප්ලේට් රැක් එකක් මේකටම එනවා. මේ සෙට් එකම වෙන්නේ රුපියල් 800ක මුදලක්. ඇත්තටම මේක මේ ප්ලාස්ටික් ක්වොලිටි ප්ලාස්ටික් එකකින් හදලා තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට මට හිතෙනවා චුටි බබාලගේ බර්ත්ඩේ පාටි එකක් අන්න ඒ වගේ වෙලාවකට නම් මේ වගේ දෙයක් මාර වටිනවා. මොකද ඉතින් පොඩි දරුවන්ට අපි අර මේ පෝසිලෙන් භාජනවල වීදුරු භාජනවල දුන්නාම එයාලටත් ඒක කරදරයි. පොඩක් වැටිලා කැඩිලා තුවාල වෙන්න බලනවා. ඉතින් මේ වගේ අයිටම් එකක් අර ලස්සනට අපිට ටේබල් එක ඕගනයිස් කරලා මෙන්න මේ වගේ ප්ලේට් එකක් මේම රැක් එකත් එක්ක තිබ්බහම ඒක හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ වෙලාවකට මේක මිලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. රුපියල් 800ක මුදලකට ඔයාලට පුළුවන් මේ 10 pieces plate සෙට් එක අපෙන් මිලදී ගන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙනවා එග් බීටර් එකක්. මෙන්න මේ විදිහට තමයි ඒක ක්‍රියා කරන්නේ. ඉතින් ගොඩක් අය මේවා දැකලා තියෙනවා. රුපියල් 400ක මුදලකට ඔයාලට පුළුවන් මේක අපේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න. මේක ස්ටේන්ලස් ස්ටීල් මලකඩ කන්නේ නැහැ. ඉතින් රුපියල් 400ක මුදලකට ඔයාලට පුළුවන් අපේ ස්ටෝර් එකෙන් මෙන්න මේ අයිටම් එකත් මිලදී ගන්න. මේකත් ඉතින් කිචන් එකට ගොඩක් වටින අයිටම් එකක් තමයි.
ඉතින් ඔයාලට මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ කැටලොග් එකේ අපේ WhatsApp එකේ අපේ කැටලොග් එක තියෙනවා. ඒ කැටලොග් එකේ අපි මේ අපේ ස්ටෝර් එකේ තියෙන හැම අයිටම් එකකම හැම තොරතුරක්ම දාලා තමයි තියෙන්නේ. මේක යූස් කරන්නේ කොහොමද, දිග, පළල, මිල මේ වගේ හැම තොරතුරක්ම අපි අපේ කැටලොග් එකට දාලා තියෙනවා. 077යි 108යි 35යි 13 තමයි අපේ WhatsApp එක. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. ඔයාලට අවශ්‍ය කරන අයිටම් එකක් තිබුණොත් දැන් අපි කියමු මෙන්න මේ වගේ මිරර් එකක් කියලා. දැන් මිරර් එකක් වගේ ගනිද්දී නම් ඇත්තටම ගොඩක් පාඩුයි. මේ කියන්නේ ඩිලිවරි කොස්ට් එකක් ඇඩ් වෙනවනේ. එහෙම නැතුව අයිටම් කිහිපයක් ඇඩ් කරලා ඉතින් ඔයාලට පුළුවන් පැකේජ් එකක් වශයෙන් මේ භාණ්ඩ ඔයාලගේ නිවසටම ගෙන්වා ගන්න. මේක මිරර් එකක්. මේකේ දිග තියෙනවා අඟල් 7ක්. අඟල් 7ක් තියෙනවා මේකේ උස. ඉතින් ඔයාලට පුළුවන් බලන්නකො මේකත් හරිම ලස්සන කියුට් මිරර් එකක්. ඉතින් ඔයාලගේ හෑන්ඩ් බෑග් එකේ මේකප් පවුච් එකේ මේක දාගෙන ඔයාලට පොඩි මේකප් එකක් ටච් අප් එකක් දාද්දි හදිසියකට මේක මේ වගේ මිරර් එකක් තියෙනක හරිම ප්‍රයෝජනවත්. රුපියල් 200ක මුදලකට ඔයාලට පුළුවන් මෙන්න මේ කියුට් මිරර් එක මිලදී ගන්න. ග්‍රීන් කලර් එක, පින්ක් කලර් එක, පර්පල් කලර් එක, බ්ලූ කලර් එක මේ වගේ කලර්ස් 4කින් තියෙනවා. රුපියල් 200ක් තමයි එක මිරර් එකක මිල වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක ස්ටෑන්ඩ් මිරර් එකක්. මේක මෙන්න මේ වගේ කොටස් කිහිපයකටම තමයි එන්නේ. යට අර රවුන්ඩ් කොටස වෙනම, අර පොඩි ස්ටික් එකත් එක තියෙන කොටස වෙනම. ඊට පස්සේ ඔයාලට පේනවා ඊට පස්සේ බණි වීදුරුවත් එක තියෙන බණි වගේ තියෙන කොටස වෙනම. මෙන්න මේ විදිහට සෙට් කරගන්න තියෙන්නේ. රුපියල් 320ක මුදලකට ඔයාලට පුළුවන් මෙන්න මේ ස්ටෑන්ඩ් මිරර් එක අපේ ස්ටෝර් එකෙන් දැන් මිලදී ගන්න. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නත් අපිට පුළුවන්. ඉතින් ඇත්තටම මේකත් හරිම වටිනවා. අපේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ එහෙම තියලා පොඩ්ඩක් අර අයි මේකප් එකක් එහෙම කරද්දී අපිට ගොඩක් ලං වෙලා බලලා අපිට ඒ වැඩ කටයුතු ටික ලස්සන කරගන්න පුළුවන්. හරිම කියුට් අයිටම් එකක්. ඉතින් මේ වගේ ලස්සන කියුට් අයිටම් මිලදී ගන්න ඔයාලට පුළුවන් අපේ ස්ටෝර් එකේ කැටලොග් එකෙන් මේ වගේ ලස්සන කියුට් අයිටම් මිලදී ගන්න. ඉතින් තව අයිටම් අපේ ස්ටෝර් එකේ තියෙනවා. ඒවත් අපි කැටලොග් එකට අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වීඩියෝ කිහිපයකින් අපි අපේ ස්ටෝර් එකේ තියෙන අයිටම් ඔයාලට පෙන්වන්න බලනවා. මෙන්න මේ වගේ චාම් එකක්, ඒ වගේ පොඩි හෙයා ක්ලිප් එකක් එහෙමත් මේකේ අපිට ඕගනයිස් කරගන්න පුළුවන්. එහෙනම් මේ වගේ